Thailand day 2. Hi, welcome back to my YouTube channel. ඉතින් Thailand වල day 2 and 3 දෙකම මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මං හිතුවා තවත් පරක් නොකර මේ වීඩියෝ එක ඉක්මනට ඉවර කරනවා කියලා. ඉතින් Thailand වල day 2 අපි ගියේ All Phuket town එකට. මෙතනට යන අයට නම් ඉතින් shopping කරන්න කන්න බොන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සලාම අපේ breakfast එකකින් වැඩ පටන් ගත්තා. All Phuket town වල තියෙන පළවෙනිම Starbucks එකක් තමයි මේක. ඉතින් අපි ආවා ඒකට අපේ breakfast එක ගන්න. තෝරගන්න varieties ගොඩාක් තියෙනවා. ඒත් අපේ most favorite donut එක අපි try කරා. ඉතින් ඒ වගේම මෙතන ලස්සන photo locations උත් තියෙනවා. යන කෙනෙක්ට පුළුවන් try කරන්න. ඉතින් ඊට පස්සේ අපි ස්ට්‍රීට් එකේ ඇවිද්දා ලස්සන handmade items ගොඩාක්ම තියෙන්නේ Phuket town එකේ handmade items. ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලා ආස කරන විදිහ ඕනම දෙයක් මෙතනට ගියොත් ගන්න. ඊට පස්සේ අපි ආවා අපේ ලන්ච් එක ගන්න මේ ලස්සන කැෆේ එකට. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ආවොත් මේ කැෆේ එකට යන්න අමතක කරන්න එපා. මේකේ වයිබ් එක නම් කියලා වැඩක් නැහැ. ඊට පස්සේ අපි ඇවිදලා කරලා ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙන තැනකට ආවා. මේක මාකට් එකක්, මට නම නම් මතක නැහැ. මෙතන ගොඩාක්ම තිබුණේ ස්ට්‍රීට් ෆුඩ්ස්. ඉතින් අපි අපිට කන්න පුළුවන් දේවල් බලලා try කරා. ඒ වගේම කියනෝනේ ගානත් මාර අඩේ. ඊට පස්සේ ළඟම තිබිච්ච මෝල් එකකට ආවා. අපි පොඩ්ඩක් ඇවිදලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපිට හම්බුණා මේ Watson එකක්. ඒකේ face mask මාර ලාභයි. ඉතින් මම මේ තුන අරගත්තා. ඊට පස්සේ ඉතින් අපි වෙනසකටත් එක්ක Bolt app එකෙන් bike දෙකක් දාගත්තා. වැඩේ කියන්නේ හෙල්මට් එකක්වත් ඒ ආපු රයිඩ් අරගෙන ආවේ නැහැ. ඉතින් මෙහි මිනිස්සු හෙල්මට් දාන්නේ නැහැ බයික් වල යද්දි. ඒකත් මරුම එක්ස්පීරියන්ස් එකක්. day 2 වලට bye කියලා day 3 වලට hi කියමු. ඉතින් day 3 අපි යන්නේ පිහිපිහි island. මේ ගැන විස්තර ඔයගොල්ලන්ට පුළුවන් පිහිපිහි island කියලා search කරලා tour packages බලන්න. ඉතින් අපේ budget එකට ගැලපෙන විදිහට tour package එකක් හොයාගත්තා. ඒකට ඉතින් අපිට හම්බෙච්ච activities ඒ වගේම pickups ඔය ඔක්කොම මේකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් පිහිපිහි island වගේ යන්න බලාපොරොත්තු වෙනවා නම් කලින් reserve කරලා ඔයගොල්ලන්ට අදාළ package එක book කරගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට invite කරනවා මේ පිහිපිහි island වල තියෙන සුන්දරත්වය විඳින්න කියලා. තමයි අපේ Thailand trip එක ඉවර වුණේ. ඊට පස්සේ සිංගප්පූර් ගියපු වීඩියෝ එකත් අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා.